ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියක් හැක්වේ බලපු හැකි තතුලෙක් වේ. ලෝපුරා ප්‍රකට අසැප් වීඩියෝ ඇතුළත් වෙබ් අඩවියක සිදු වූ විශාල ආරක්ෂක උල්ලංඝනයක් හේතුවෙන් එහි මුදල් ගෙවා නරඹන පාරිශීලිකයින් මිලියන 200කට අධික සංඛ්‍යාවක්ගේ දත්ත සොරකම් කර තිබීමට ඉඩ ඇතැයි එම වෙබ් අඩවිය දැනුම් දී තිබෙනවා. අනවසරයෙන් දත්ත සොරකම් කරන කණ්ඩායමක් වන සයිනි හන්ටර්ස් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර ඔවුන් කියා සිටින්නේ විද්‍යුත් තෙපෑල ලිපින සියුම් ඉතිහාසගත සහ ක්‍රියාකාරකම් වැනි සංවේදී තොරතුරු වලට ඔවුන් ප්‍රවේශ වූ බවයි. විදෙස් වාර්තාවලට අනුව සොරකම් කරන ලද දත්ත ප්‍රමාණය GB 94ක්. ඊට වාරික ගෙවීම් කර නරඹන පාරිශීලකයින් විද්‍යුත් තෙපැල් ලිපින ස්ථාන නරඹන ලද වීඩියෝ හා සම්බන්ධ මුරපද වීඩියෝ නරඹන ලද වේලාවන් සහ ඒවා භාගත කර තිබේද යන්න ඇතුළත්. හැකරුන් මෙම දත්ත සොරකම් කිරීමෙන් පසු කප්පම් මුදලක් ඉල්ලා ඇති බව සඳහන්. අදාළ වෙබ් අඩවිය තහවුරු කළේ මෙම අනවසර ප්‍රවේශයේ සිදුවී ඇත්තේ මික්ස් පැනල් නම් තෙවන පාර්ශවීය දත්ත විශ්ලේෂණ සේවා සැපයීම් කරුවෙකු හරහා බවයි. කෙසේ වෙතත් මේ වෙබ් අඩවියේ වාරික පද්ධතිවල උල්ලංඝනයක් නොවන බවත් අනවසර පාර්ශවයකට උපුටා ගැනීමට හැකි වූයේ සීමිත විශ්ලේෂණ සිදුවීම් සමූහයක් බවත් වෙබ් අඩවිය සඳහන් කරනවා. මුරපද ගෙවීම් විස්තර සහ මූල්‍ය තොරතුරු ආරක්ෂකව පවතින බවත් ඒවා නිරාවරණය නොවූ බවත් අදාළ වෙබ් අඩවිය අවධාරණය කරනවා. වාරික ප්‍රවේශය සඳහා පාරිශීලකයින් මාසකට දල වශයෙන් පවුම් 11ක් ගෙවනු ලබන බව සඳහන්. තෙවන පාර්ශවීය සේවාවක් වන මික්ස් පැනල් නොවැම්බර් 27 දින තමන්ද සයිබර් ආරක්ෂක සිදුවීමකට මුහුණ පෑ බව හෙළි කළා. නමුත් මික්ස් පැනල් කියා සිටින්නේ මෙම දත්ත ඔවුන්ගේ 2025 නොවැම්බර් ආරක්ෂක සිදුවීමෙන් සොරකම් කරන ලද බවට කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි බවයි. ඔවුන් වැඩිදුරටත් පැවසේ මෙම දත්ත අවසන් වරට ප්‍රවේශ වී ඇත්තේ 2023 දී මෙම වෙබ් අඩවියේ මව් සමාගමේ නීති අනුකූල සේවක ගිණුමකින් බවයි. සයිනි හන්ටර්ස් යනු සිල්ෆෝස් සහ එක්සත් රාජධානී සුපෝගබෝගී සිල්ලර වෙළෙන්දුකගේ දත්ත ඇතුළුව මෑත මාසවලදී කප්පම් ගැනීමේ උත්සාහයක් කිහිපයකට සම්බන්ධ වූ ප්‍රසිද්ධ හැකර් කණ්ඩායමක්. පසුගිය මාසයේදී බිලියන 1.3කට අධික මුරපද ප්‍රමාණයක් අන්තර්ජාලයේ නිරාවරණය වී ඇති බවට සයිබර් විශේෂඥයින් ජනතාවට අනුතුරුවන් ගෙව්වා. එය ඔවුන් මෙතෙක් සකස් කළ දත්ත වලින් වඩාත්ම පුළුල් දත්ත සම්පාදන ලෙස හඳුන්වා තිබුණා.